හයි ඉතින් කොහොමද ඔයාලා හැමෝටම මම මුලින්ම සුබම සුබලත අවුරුද්දක් වේවා කියලා ඔයාලා හැමෝටම විශ් කරනවා. ඉතින් 2026 ලැබෝ මේ 2026 ඔයාලා හැමෝගෙම සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන නිරෝගීමත් සියලු අරමුණු සාර්ථකත්වයන් ළඟා කරගන්න පුළුවන් වර්ෂයක් වෙන්න කියලා ඔන්න මගේ බ්ලොග් එක පටන් ගන්න කලින් මමත් ඔයාලට විශ් කරනවා. ඉතින් 2026 කියන්නේ අලුත් වර්ෂයක් වුණාට 2025 තිබිච්ච පීඩනයන් එතකොට වෙහෙසකාරී අවුරුද්දක් වගේම දුක් මුසු අවුරුද්දක් බවට පත් වුණා අපිට. ඉතින් ඒ හැමදේම බැලන්ස් වෙන්න ඒ හැමදේම මැකිලා දාන්න 2025ට අලුත් විදිහට ආරම්භයක් ගන්න රිලැක්ස් වෙන්න කියලා අපි 2025 එන්ඩ් එකේ ඩිසෙම්බර් එන්ඩ් එකේ අපි ගියා පුංචි ට්‍රිප් එකක්. ඉතින් මානසික වශයෙන් කායික වශයෙන් තිබිච්ච සියලුම විඩාවන් වලට පුංචි රෙස්ට් එකක් අරගන්න තමයි අපි මේ පාර මේ ට්‍රිප් එක දාගත්තේ. ඉතින් අපි මේ පාරේ ගියේ පාසිගෝඩා පැත්තට පොළොන්නරුවටත් ගිහිල්ලා පොළොන්නරුවෙන් පාසිගෝඩා බීච් එකට තමයි ඉතින් ගියේ. ඉතින් අපි මේ බ්ලොග් එක පුරාවට පොළොන්නරුවේ අපි ගිය තැන් එතකොට පාසිගෝඩා අපි ගියේ තැන සහ අපි හිටපු හොටෙල් ස්ටේ එක හැමදේම ඔයාලට මේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් එකතු වෙන්න තවත් ලස්සන බ්ලොග් එකක් එක්ක. ඉතින් මගේ බ්ලොග්ස් හැමදාම බලන ඔයාලට ගොඩාක් තෑන්ක් කරන ගමන්ම මේ බ්ලොග් එකත් එක්කත් එකතු වෙන්න කියලා හරි ආදරෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඇත්තටම ඔයාලා මේ බ්ලොග් එකේ මුල් හරිය දැක්කේ පොළොන්නරුව රාජධානිය. ඉතින් ඒ ටික කොහොම එකට වාහනේම ගිහලා කව කරා. අපි ඔකට කලිනුත් ගිහින් තියෙනවා. ඉතින් මේ පාරත් පොළොන්නරුව රාජධානිය රාජසභාව ස්තූප ටික සමාධි පිළිරුව ඒ ටික කොහොම බලාගත්තා. පටන් ගන්නකොටම යන්න ඕන තැන් ටික සහ මේ වැදගත්කම ඔයාලට ඒ පොළොන්නරුව රාජධානියේ ළඟට ගියාට පස්සේ අපිට රුපියල් 100කට වගේ පොඩි පොතක් තියෙනවා. ඒ පොත අරගත්තට පස්සේ ඔයාලට මේ විස්තර ඔක්කොම කවර් කරගන්න පුළුවන්. ඉතින් මේ පොත ගත්තට පස්සේ අපිට යන්න ඕනේ කොතෙන්ටද කොතනින් කොතෙන්ටද ඊළඟට යන්න ඕනේ කියන එක ගාන්ට් පොයින්ට් ෆෝම් තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක බලාගෙන තනියම ඔයාලට ඒ ටික කරගන්න පුළුවන්. ඒක ඔක්කොම විස්තර තියෙනවා. ඉතින් ඒ විදිහට අපි පොළොන්නරුව කවර් කළා. ඊට පස්සේ පාසිගෝඩා පැත්තට යන්න තමයි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. පාසිගෝඩාවට යන මග මීට කලින් අපිට ඇතිවෙච්ච කේතවාචකය ගම් වතුර ඒ ජහානි දේවල් ගොඩක් මම මේ වීඩියෝ එකේ ඔයාලට එකතු කරගෙන තියෙනවා. ඒවත් මේ යන ගමන් බලාගෙන යන්න කොහොමද පාලම් ඩැමේජ් වෙලා තිබ්බ විදිහ ගස් කොළන් තාමත් මඩ පාට වෙලා තිබ්බා ඒ පැත්තේ. ඉතින් අපිත් බය ගියේ ටිකක් අපි යනකොටත් පොඩි පොදයක් තිබ්බා යවට. පාසිගෝඩා වලටත් වහිනවද දන්නේ නැහැ කියන සැකෙත් මතු කරගන්න ගමන් තමයි අපි මේ ගමන ගියේ. මොකද එන්ජොයි කරන්න බෑනේ වැස්සොත්. ඉතින් එකතු වෙන්න දිගටම තව ගොඩාක් දේවල් ආලට බලා ගන්න පුළුවන්.
වන් නයිට් ස්ටේ එකක් තමයි අපි හමායා බීච් පාසිකුඩා හොටෙල් එකේ බුක් කරේ. ඉතින් අපි එතනට යනකොටම 1:30 වගේ වුණා. අපිට 2ට තමයි චෙක් ඉන් තිබ්බේ. හමායා බීච් පාසිකුඩා ගේට් එකෙන් එන්ට්‍රන්ස් අරගෙන ඊට පස්සේ වාහනේ පාක් කරලා අපි දැන් එන්නේ හොටෙල් එකේ රිසෙප්ෂන් එකේ. ඉතින් රිසෙප්ෂන් එකේ ඔයාලා දන්නවනේ ඉතින් පොඩි ඩොකියුමන්ට්ස් වලට තියෙනවා. ඉතින් ලොං රයිඩ් එකකට පස්සේ ෆයිනලි ඔන්න දැන් අපි අපේ රූම් එකට ඇවිල්ලා තියෙනවා. අපි රූම්ස් දෙකක් ගත්තා. මේ තියෙන අපි ගත්ත රූම් එක, මේ තියෙන රූම් ටුවර් එක. මං ගිය ගමන්ම ඉක්මනින් රූම් ටුවර් එකක් ගත්තා. මගේ වීඩියෝ එකට එකතු කරගන්න ඕන නිසා. ඉතින් හරියම ස්පේස් තියෙන රූම් එකක්. බාත් ටබ් එකක් තියෙනවා. TV ඔක්කොම තියෙනවා නම් ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා. ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් හරිම කාම් වීව් එකක් තියෙන්නේ. හරිම කාම් හොටෙල් එකක්. හරිම ලස්සන හොටෙල් එකක්. බීච් සයිඩ් එකේ තියෙන්නේ. අමායා බීච් රිසෝට් කිව්වම ඔයාලා හැමෝම දන්න හොඳම හොටෙල් එකක්. ඉතින් ඒකේ කෑමත් හරිම රසයි. ඉතින් අපි බලමු හොටෙල් එකට ආවට පස්සේ අපි මොකද කරේ කියලා. අපි එනකොටත් 2 විතර වුණ නිසා ඊට පස්සේ ඉතින් අපිට ආවේ හොටෙල් ස්ටේ එකක් නිසා අපිට එන්ජොයි කරන්න ඕන නිසා අපි ඉක්මනට ගිහිල්ලා මුලින්ම ජිම් එකකින් තමයි ස්ටාර්ට් කරේ. ඉතින් ජිම් එකේ නමදොයගේ පොඩි වැඩ කැලලක් තමයි දැන් අපි මේ බලන්නේ. එයා 50 kg ඩම්බල්ස් දෙකකින් එයාගේ එක්සර්සයිස් කරන විදිය. ආයෙත් ඉතින් මගේ බ්ලොග් එකට පොඩ්ඩක් එකතු කරගත්තා. ඉතින් අපිටත් පුළුවන් පොඩි ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් අපි පොඩි එක්සර්සයිස් එකක් කරලා 30 minutes වගේ ඊට පස්සේ අපි ළඟට ගියේ පූල් එකට නෙමෙයි අපි ළඟට ගියේ බීච් එකට. ඉතින් හරියම ලස්සන බීච් වේව් එකක් තියෙන්නේ. හරිය ඒ කියන්නේ මුළු හොටෙල් එකම කවර් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම බීච් එකෙන්. සමහර හොටෙල්ස් වලට තියෙන්නේ ඒ ඉඩම ප්‍රමාණයට විතරයි. නමුත් මේක ටිකක් කර්ව් වෙච්ච ඉඩමක් තියෙන්නේ. අර පාසිකුඩා කියන තැනයි වක්‍රය අපි දැන් අර මැප් එකේ දකින වක්‍රය තුල තමයි මේ අමායා බීච් හොටෙල් එක ලොකේට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හරිම ලස්සන ලොකේෂන් එකේ හොටෙල් එකට 4න් 3ක්ම බීච් එක කවර් වෙලා තියෙනවා. ඉතින් හරිම ස්පේස් තියෙනවා බීච් එකට. පබ්ලික් ඒරියා එක එතනම එහා පැත්තෙන් තියෙනවා. අපි බලමු ඉස්සරහටත් ලස්සන ඒවා. ඉතින් ඊළඟට අපි කෙලින්ම ලන්ච් වලින් තමයි ස්ටාර්ට් කරේ. ඉතින් ලන්ච් වලට ඇවිල්ලා ලන්ච් අරගෙන
ඊට පස්සේ පොඩ්ඩක් අපි වටයක් ගියා හොටෙල් එකේ. ඉතින් ක්‍රිස්මස් වයිබ් එකත් එක්ක අපි ආපු නිසාම හොටෙල් එක හැමතැනම ක්‍රිස්මස් වලින් ඩෙකොරේට් කරලා තිබුණා. ඉතින් ඒ විතරක් නෙමේ ලයිටින්ග්ස් හොඳට කරලා තිබුණා. ඒ ඔක්කොමත් එක්ක අපි රූම් එකට ගිහිල්ලා ආයෙ මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමින් සැප දුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න ඊට පස්සේ ඊට පහුවෙන්ද උදේ ඉක්මනින්ම රෙඩි වෙලා අපි ආවා බ්‍රෙක්ෆාස්ට් වලට. ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් අපි බීච් එකේ ඇවිත්තා. අමා බීච් එකේ කිට්ටුවම තමයි තව පාසිකුඩාවට තියෙන ලස්සන හොටෙල්ස් කිහිපයක්ම තියෙන්නේ. ඉතින් බීච් ලයින් එකේ එහෙම ඇවිදගෙන යනකොට හැම එකක්ම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මයි අයියා කරේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ 30 minutes වගේ පොඩි වෝක් එකක් ගියා බීච් එකේ. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් වුණා මාළු රිසෝට් එක. එතකොට පාසිකුඩා තියෙන තවත් ලස්සන හොටෙල්ස් කිහිපයක් එකෝබේ ඒ වගේ ගොඩක් තැන් අපි බලාගත්තා. ඉතින් ඒ හැම එකක් එකම වලද්දී එක්ස්පීරියන්ස් කරද්දී අමායා බීච් රිසෝට් එක තමයි is the best one කියලා මට හිතෙන්නේ. ඊට පස්සේ රූම් එකට වෙලා ටිකක් වෙලා ඉඳලා අපි ආයෙත් ඉක්මනින්ම ලන්ච් අරගෙන පිටත් වෙන්න පටන් ගත්තා. මොකද ආයෙ අපි එන්නත් ඕනේ ගෙදර. ඊට පහුවෙන්ද අයියා වැඩ පටන් ගන්නත් තියෙනවා. ඉතින් දවස් දෙකක පුංචි රෙස්ට් එකක් අරගෙන ගොඩක් සන්තෝෂ වෙලා අපි 4 දිනක් එක්ක ඉක්මනින් ආයෙ ගෙදර ආවා. ඉතින් ගෙදර එන මග පුංචි වීඩියෝ ක්ලිප්ස් 2-3කුත් මම අරගෙන තියෙනවා. ඉතින් හැමදාමත් වගේ මගේ වීඩියෝස් බලන, මගේ වීඩියෝස් වලට ආදරය කරන, ලයික් කරන, කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඉතින් මගේ මේ ආරම්භ කරලා තියෙන පුංචි කාලේට මගේ YouTube channel එකේ subscribersලා වැඩි වෙලා තියෙනවා, views වැඩි වෙලා තියෙනවා. ඉතින් තවත් මේ වගේ අපූර්ව ලස්සන වීඩියෝස් කිහිපයක් ඔයාලට අරගෙන ඉන්න සූදානම්ින්. ගිහින් එන්නම් අදට ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.